පේරපැලයක් ඔබ නිවැරදිව නඩත්තු කරනවා නම් මුලින්ම මේකේ පැලේ හදාගෙන සාමාන්‍ය මාස 2ක් 3ක් විතර යද්දි මෙයා කෙලින් උසට වර්ධනය වෙනවා. එතකොට මේකේ අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 45ක් එහෙම නැත්නම් උස අඩි 1.5ක් විතර තියලා මේකේ දැල්ල අපි කපනවා බෙදා ගන්න පේරපැලයක් පුහුණු කරනවා. මේක ඇත්තටම බීජ පේරපැලයක්. බද්ධ පේරපැලයක් නෙමෙයි බීජ පේරපැලයක්. මේ තියෙන්නේ කඳ. මේ විදියට ඇවිල්ලා මෙයාගේ දැන් උස අඩි 1.5 වගේ ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට මේ හරියෙන් අතු බෙදෙන්නත් පුළුවන්. මේ හරියෙන් අතු බෙදලා තියෙන්න පුළුවන් අපි හිටවන පැලේ. එහෙම වුණොත් අපි මේ අතු අයින් කරලා සම්පූර්ණ තනි කඳක් විදියට තමයි වර්ධනය වෙන්න දෙන්නේ. වර්ධනය වෙන්න දීලා අපි මේකේ අග්ගිස්සෙන් අපි ඉවත් කර ගන්නවා කොටසක්. නොයි විදියට දැන් ඊට පස්සේ මෙතනින් මේ කොළ ළඟින් අතු ඇවිල්ලා අතු වෙනවා. ඊට පස්සේ අපිට ඕන විදිහට මේක තිරස් අතට ගහ බෙදලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි පේරපැලේ පළවෙනි පුහුණුව සිදු කරන්නේ. ඔබට පේරපැලයක් ගෙවත්තේ හදා ගන්නවා නම් මේ විදිහට හදලා පැලේ පුහුණු කරලා ගෙඩි ගන්නකම් මේ කටයුත්ත කරගන්න පුළුවන්. මේ වැඩේට අපිට උපයෝගී කරගන්න පුළුවන් මේ එක තමයි පොඩි සෙකටියර් එක. එහෙම නැත්නම් තියුණු මූ හතක් තියෙන පේපර් කටර් එකක් පිහියක් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්.